ප්‍රශ්නේ අහපු එක මේ චිත්‍රපටය මම ඇයි තෝරගත්තේ කියන එක කාරණා කීපයක් නිසා තමයි මම මේක තෝරගත්තේ. එකක් බර්ග්මන් කියන්නේ යුරෝපයේ ප්‍රධානම සිනමාකරුවා. ක්‍රිස්ටෝෆර් කිසලෝස්කි සහ ඉන්ග්මාර් බර්ග්මන් තමයි යුරෝපීය සිනමාව කලාත්මක ධාරාව වෙත ගෙනියපු පුරෝගාමී සිනමාකරු දෙන්න. මේ අත්‍යධික යුරෝපයේ ඒ කියන්නේ රුසියානු සිනමාවේ තාර්කෝස්කි හැරුණාම ප්‍රධාන වශයෙන් ඊට පස්සේ තමයි අනිකුත් සිනමාකරුවන් මේ ධාරාව දිගේ යන්නේ. ඒ කියන්නේ කිසියම් විදිහකට අපි කියන ෆිල්ම් ට්‍රෙන්ඩ්ස් වල ප්‍රංශ නවරැල්ල, ජර්මන් ප්‍රකාශනවාදී විදිය, ඉතාලියානු නවතාවාදී සිනමාව, අවන්ගාඩ් සිනමාව මේ හැම සිනමා ධාරාවක්ම පිටපස්සේ කිසියම් විදිහකට ඒ ස්ථාවර කලාත්මක ධාරාව ගොඩනගපු සිනමාකරුවා තමයි ප්‍රධාන වශයෙන්ම ඉන්ග්මාර් බර්ග්මන්. ඒක තමයි මම පළවෙනිම දෙවෙනි කාරණය. බර්ග්මන් සිනමාකරුවෙක් විතරක් නෙමෙයි, ඔහු නාට්‍යකරුවෙක්, ඉතා විශිෂ්ට නාට්‍යකරුවෙක්. ඇත්තටම බර්ග්මන් වැඩිපුරම කරේ වේදිකා නාට්‍ය හදපු එක. ඔහු සමායකයේදී වේදිකා නාට්‍ය කරලා මේ සීත කාලෙදි තමයි මේ ඇත්තටම ඔහු සීත කාලෙදි ගොඩක් වෙලාවට කරේ වේදිකා නාට්‍ය රඟ දක්වපු එක. ඔහු ඉතාම විශිෂ්ට වේදිකා නාට්‍යකරුවෙක්. මට මතකයේ විදිහට නම් වේදිකා නාට්‍ය 45ක් විතර වගේ ඔහු කළා කියලා මතක විදිහට නිවැරදි නම්. ඊළඟට ගොඩක් වෙලාවට ඔහු මේ සමායකයේදී තමයි සිනමාවේ නියුක්ත වුණේ. අනිත් එක ඔහු රූපවාහිනී මාධ්‍යයේ සිනමාව රූපවාහිනිය සහ වේදිකාවේ තුනේම වැඩ කරපු දැවැන්තම යුරෝපීය සිනමාකරුවා විදිහට බර්ග්මන්ව හඳුනා ගන්න පුළුවන්. ඒක තමයි දෙවෙනි කාරණය. තුන්වෙනි කාරණය මේක බර්ග්මන්ගේ වෙන විදිහක චිත්‍රපටයක්. බර්ග්මන් මූලික වශයෙන්ම බලපු අය දන්නවා මේ චිත්‍රපටි වලදී ඔහු ගොඩක් වෙලාවට මිනිසුන්ගේ විඥාණය අතුලාන්තය තමයි විශ්ලේෂණය කරේ. ගොඩක් වෙලාවට මිනිසුන්ගේ කොහොමද හදගැස්ම කියන එක තමයි බර්ග්මන් සාකච්ඡා කරන්නේ. නමුත් එතනට වඩා වෙනස් විදිහක ටිකක් යුද්ධය පසුබිම් කරගත්ත චිත්‍රපටයක්. මම මේ දවස්වල අපි යුද්ධව පිළිබඳ උදේහවස අහන නිසා මට හිතුණා අපි යුද්ධයකට මුහුණ දීපු අත්දැකීම් තියෙන පිරිසක් විදිහට මට හිතුණා බර්ග්මන්ගේ වෙනස් විදිහේ චිත්‍රපටයක් නිසා මේ චිත්‍රපටය තෝරගන්න. ඒක තමයි තුන්වෙනි කාරණය. හතරවෙනි කාරණය තමයි අතරම මේ බර්ග්මන් කියන්නේ සිනමා කැමරාව ඉතාම අපූර්ව විදිහට භාවිත කරපු අධ්‍යක්ෂකවරයෙක්. ඔහු අර ප්‍රධාන උදේක ප්‍රසිද්ධ කතාවක් තියෙනවා. මේ ඔහු කියනවා මේ ලෝකේ විශාලතම භූමි දර්ශනය මිනිස් මුහුණයි කියලා. ඔහු ගොඩාක් සමීප රූප පාවිච්චි කරනවා වෙන සිනමාකරුවෙකුට වැඩිය. ඒ සමීප රූප ඇතුලේ මිනිස් හැඟීම් වල භූ විෂමතාවය බොහෝ විට ඔහු අල්ලලා. මේ චිත්‍රපටය තුල ඒකේ ඒ විදිහටම දැක ගන්න පුළුවන්. අනිත් එක මේ චිත්‍රපටය ඇතුලේ සංගීතය නෑ ගොඩක් වෙලාවට. පසුබිම් ශබ්ද සමග චරිත දෙකයි චිත්‍රපටයේ ඉන්නේ ප්‍රධාන වශයෙන්ම. ලිවි උල්මාන් කියන්නේ තමයි ඔහුගේ චිත්‍රපටි බහුතරයක රඟපාපු ප්‍රධාන නිලිය. සහ ඔහු ලිවි උල්මාන් ඔහුගේ දෙවෙනි හෝ තුන්වෙනි බිරිඳ පස්සේ වුන් විකසා දුන්නා. විකසදලා ඉඳලා කාලයක ඉඳලා ආපහු විවාහ වුණා. ඒ කියන්නේ සිනමාවේ අතරම ලිවි උල්මාන් සමග තමයි බර්ග්මන් මුළු චිත්‍රපටයම කතා කරලා තියෙන්නේ. සහ සීමිත 9 මිලියන් ප්‍රමාණයක් සමග අතරම ඒක අර අපි දන්න මේ අතුලාන්තය පිළිබඳව නැත්නම් ජීවිතය පිළිබඳව චිත්‍රපට කරන බොහෝ සිනමාකරුවන් සීමිත පිරිසක් සමග තමයි වැඩ කරන්නේ. ඔහුගේ සිනමා කැමරා ශිල්පියත් ඒ වගේ. මේ චිත්‍රපටයේ සිනමා ඡායාරූප ක්‍රමයක් සුවිශේෂී. ඒත් එක්කම අධ්‍යක්ෂණය ගැන ඉගෙන ගන්නකොට සිනමා අධ්‍යක්ෂණය ගැන බර්ග්මන්ව මගහැර යන්නම බෑ. මේ චිත්‍රපටයේ මේ ඇත්තටම පළවෙනි මිනිත්තු එකමාර නරබලා මට ඔබෙත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන් නම් මම කැමතියි. කොයිතරම් සියුම් දේවල්
චිත්‍රපට අධ්‍යක්ෂණයේදී බර්ග්මාන් පාවිච්චි කරනවාද කියන එක. ඒක ඒ තරම් අපි කියන්නේ අර ඉන් ඩීටේල් ඉතාමත්ම සවිස්තරාත්මක රූප ධාරාවක්. ඒක හැබැයි ඒක මේ කැමරා වර්ක් එකකින් නෙමෙයි. කැමරාව දුරසිත නිරීක්ෂණය කරනවා. හැබැයි ඒක ඇතුලේ ජීවිතයේ ඉතා කුඩා අංශු මාත්‍ර වලින් ලියලා. මේක තමයි මේ චිත්‍රපටයේ ආරම්භක ඒ කියන්නේ අපි කියන්නේ අර වියමන චිත්‍රපටයේ මුල පුරණ එක ඇතුළෙම අපිට ඒක පේනවා සහ ඊටාම අපූර්වට චිත්‍රපටයේ පුරාම ගලා යනවා. මම කියවා මේක වෙනස් විදිහක චිත්‍රපටයක් කියලා. ඒක තමයි අවසාන කාරණේ මම මේ චිත්‍රපටය තෝරගන්න. බර්ග්මාන් කරපු අතුල් හද පිළිබඳව කරපු චිත්‍රපටි වලට වැඩිය වෙනස් විදිහක චිත්‍රපටයක්. මොකද මේක යුද්ධයේ පසුබිම් වෙනවා. නමුත් ඇත්තටම මේක මේ චිත්‍රපටය ගැන පස්සේ කාලෙක බර්ග්මාන් කියන්නේ මම යුද්ධය ගැන චිත්‍රපටයක් හැදුවා නෙමෙයි. යුද්ධය නිසා මිනිසුන්ගේ අතුලාන්තයේ විනාශ වෙන ආකාරය, මනුෂ්‍යත්වයේ මිය යන ආකාරය ගැන මම චිත්‍රපටය හැදුවේ කියන එක. මේ චරිත දෙක ඇතුලේ අපිට පේනවා, අපිට පස්සේ සාකච්ඡා කරන්න පුළුවන් කොහොමද මේක වෙන්නේ කියන එක. සහ ඇත්තටම යුද්ධයක අපි දන්නවා බොහොම ජනප්‍රිය මතවාදයක් තියෙනවානේ, කතාවක් තියෙනවානේ, යුද්ධයක ජය පරාජිතයෝ නැහැ. කවුරු දිනුවත් කවුරු පරාද වුණත් යුද්ධයේදී ස්ථිර වශයෙන්ම මනුෂ්‍යත්වයේ මිය යනවා. මනුෂ්‍යත්වයේ පරාජය වෙනවා. ඒක තමයි ඇත්තටම බර්ග්මාන් මේක ඇතුලේ කියන්නේ. සහ ඒ මිය යන මනුෂ්‍යත්වයට මුහුණ දෙන මිනිසුන් සදාකාලික කිසියම් විදිහක හිස් රික්තයක ඇද දමනවා යුද්ධය කියන එක තමයි බර්ග්මාන් ඇත්තටම මේක ඉතාම සියුම් විදිහට කියන්න උත්සාහ කරන්නේ. චිත්‍රපටයේ නිකන් අපි සමුදාර්ථයේ විදිහට ගත්තොත් මේකේ මම ආරාධනා කරනවා මේ චිත්‍රපටයේ නළු නිලියන් මෙහෙवला තියෙන විදිය, ඒත් එක්කම කැමරාව පාවිච්චි කරලා තියෙන විදිය සහ මේක ගත්තොත් මේ කළු සුදු චිත්‍රපටයක් 1968 කරපු ඒත් එක්කම ඒ කළු සුදු වල අලු පාට තමයි මූලික වශයෙන්ම මේ චිත්‍රපටයේ පාදක කරගෙන තියෙන්නේ. මොකද යුද්ධයේ ප්‍රතිඵලය අලු කියන එක තමයි ගොඩක් වෙලාවට කියන්නේ. ඒ තරම් ඊටාම සියුම් විදිහට චිත්‍රපටයේ මේ කාරණා ටික තිබෙනවා. ඊටාම කෙටි පැයක විනාඩි 45ක චිත්‍රපටයක්. ඊටාම මනවින් නිමා කරපු චිත්‍රපටයක්. ඒක ඇතුලේ අපිට සාකච්ඡා කරන්න දේවල් තියෙයි. මට මේ ප්‍රමාණවත් කියන්නේ. සිනමා කතිකාවතට මේ සම්බන්ධ වෙන සියලුම සිනමා සහෝදරයෝ. මම මේ වැඩසටහන පටන් ගන්න කලින් බොහොම කෙටි හඳුන්වලා දෙන්නම් අපේ ආරාධන නමුත් අපේ සම්පත්දායකයා කැලණි විශ්වවිද්‍යාලයේ ජල සංවේදන අන්තර්ජාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය අරුණ ලුගුලියන. මගේ ආචාර්යවරයා ඒක නිසා මම අරුණ සර් කියලා කතා කරන්නේ. ඉතින් ලංකාවේ සිනමාව සහ ලෝක සිනමාව ගැන බොහොම හොඳ කියවීමක් තියෙන, ගොඩක් අත්දැකීම් තියෙන, බොහොම පුළුල් පරාසයක දැනුමක් තියෙන විද්වතෙක්. මමත් බොහොම පෞද්ගලිකව කරු කරන සිනමා දැනුමක් එතුමාට තියෙනවා. ඉතින් අපි මේ කතිකාව පටන් ගනිද්දී මේ චිත්‍රපටය ෂේම් චිත්‍රපටය තෝරාගනිද්දී අපිට මේ ෂේම් චිත්‍රපටය කතා කරන්න බෑ තුම අධ්‍යක්ෂකවරයාව අතහැරලා. මේකට ආරම්භයක් ගනිද්දී කතා කළා ඉක්මාල් බර්ග්මාන් කියන අධ්‍යක්ෂකවරයාගේ සිනමා භාවිතාව මොන වගේද? ඒකේ තියෙන විශේෂතා මොනවද කියලා. නමුත් ඒ වගේම දැන් මේ ෂේම් කියන චිත්‍රපටය බර්ග්මාන්ගේ ෆිල්මෝග්‍රැෆි එක ඇතුළේ බොහොම වැදගත් සම්දිස්ථානයක්. අපි එතනින් මේ කතාව පටන් ගමු. ඇත්තටම මේ ආරම්භයේදී කිව්වා වගේම මේක බර්ග්මාන්ගේ කළු සුදු චිත්‍රපටි අතරත් විශේෂ චිත්‍රපටියක්. මේ අතර තව චිත්‍රපටයක් තියෙනවා මේ Wild Strawberries බර්ග්මාන්ගේ එකක් මේ වගේම කළු සුදු චිත්‍රපටයක්. මේ සහ බර්ග්මාන්ගේ තව චිත්‍රපටි මාලාවක් තිබෙනවා. ඇත්තටම විශේෂ චිත්‍රපට රාශියක්, වර්ණ චිත්‍රපටි, Persona, Tries and Whispers වගේ චිත්‍රපටි. මේ චිත්‍රපටයේ ඇත්තම තියෙන විශේෂත්වය තමයි මේ චිත්‍රපටයේ තියෙන විශේෂත්වය තමයි
මේ වර්ණ භාවිත නොකිරීම අතර මේ චිත්‍රපටය කරලා දැන්ට දශක 6ක් වෙනවා අවුරුදු 60ක් වෙනවා. මොකද මේක 68 රිලීස් වුණාට මේක 66 තමයි කරලා තියෙන්නේ. හරියටම අවුරුදු 60ක් වෙනවා මේ චිත්‍රපටය කරලා. චිත්‍රපටයේ මූලිකම දේ මේ චිත්‍රපටයේ නමම ෂේම් ලැජ්ජාව එහෙම නැත්නම් කිසියම් විදිහක පශ්චාත්තාපයටපත් වීම ලැජ්ජාව තමයි වචනේ සිංහල වචනේ. මේ ලැජ්ජාව වෙන්නේ මනුෂ්‍යත්වයේ අහිමිවීම පිළිබඳව. ඒතර මුළු චිත්‍රපටයේ පුරාම ඔබට මතක ඇති අර ජේන් කෙනා පිරිමි චරිතය ඔහු සංගීතඥ දෙන්නම සංගීතඥයෝ. ඔවුන් මේ යුද්ධේ නිසා කුඩා දූපතකට ඇවිල්ලා බුදකලාව ජීවත් වෙනවා. නමුත් ඔවුන්ට දූපතකට ගියා කියලා යුද්ධයෙන් ගැලවෙන්න බෑ. යුද්ධේ දූපතකට වෙනවා. එන්නේ අහසින්. පැරෂූට් බටයන් ගොඩ බහින තැනින් දෙන. ඇත්තටම මේක මේ යුරෝපයේ දෙවන ලෝක යුද්ධයට සම්බන්ධ දෙයක් නෙමෙයි. මේක කිසියම් විදිහක මේ ගොඩනගාගත්ත මේ කිසියම් ප්‍රබන්ධාත්මක ස්වරූපයක් තියෙන්නේ කැරලිකරුවන් කණ්ඩායමක් සහ මේ රජයේ හමුදා අතර ගැටුමක්. අතන මේක සම්බන්ධ වෙන්නේ මේ යුගයේ තමයි හරියටම ඇමරිකානු සහ වියට්නාම යුද්ධය පවතින්නේ. වියට්කොන් ගරිල්ලන් සහ ඇමරිකානු හමුදාව අතර ඒ දේශ කියන්නේ කිසියම් විදියකට බලහත්කාරී මැදිහත් වීමකින් ප්‍රදේශයකට ඇතුල් වෙලා රටකට ඇතුල් වෙච්ච කාරණය ව්‍යංගයෙන් ප්‍රකාශ කරනවා කියලා මට හිතෙන්නේ බර්ග්මන්. යුද්ධයෙන් කවුරු දිනුවත් කවුරු පෙරදුනත් අවසානයේදී මනුෂ්‍යත්වය පරාජය වෙනවා කියන නියති ධර්මය ඒක තමයි ලැජ්ජාවට කාරණේ විදිහට ඔහු සලකන්නේ. සහ මිනිසුන් වෙනස් වෙන විදිහේ යුද්ධය නිසා දැන් ඊටාම සාමාන්‍ය ඊටාම අවිහිංසක සංගීතඥයෙක් වල ඔවුන්ට තවදුරටත් ඔවුන්ගේ සිම්පනි මියුසික් ඒ කියන්නේ කලාව මිය යනවා යුද්ධය නිසා ඉස්සෙල්ලා. මට ගණන් චිත්‍රපටයේ අදදී ඒ පියානෝවක් විනාශ වෙනවා වයලින් එකක් විනාශ වෙනවා. චිත්‍රපටයේ ආරම්භයේ ඉඳගෙන ඔවුන් ආරක්ෂා කරගෙන තියෙන ඔවුන්ගේ ආත්මය තමයි සංගීතය කලාව. ඒක විනාශ වෙනවා. ඇත්තටම අවස්ථා දෙකකදී මේ චරිත දෙකේ ජේන් පිරිමි චරිතය සහ ඊවා ගැහණු චරිතය මේ ඔවුන් දෙදෙනා අධ්‍යාත්මික මිය යන අවස්ථා දෙකකදී පළවෙනි අවස්ථාව තමයි අර මේජවරයා කියන්නේ නගරාධිපතිවරයා මේ ලිංගික අල්ලසක් ඉල්ලන ඔවුන්ගේ ජීවිතය ගලවන්නේ. මොකද ඔවුන්ව අර මතක නම් ඇත්තටම යුද්ධයේ හැම කාලයකම සිද්ධ වෙන දේවල් අර හමුදා ඛණ්ඩය ඇවිල්ලා ඊවාලවා මේ යුද්ධය ගැන ප්‍රකාශයක් ගන්නවා. ඒ කියනවා අපිට මේ යුද්ධය ගැන දේශපාලන මතවාදයක් නැහැ. ඒක කියනවනේ අපිට කිසිම දේශපාලන සම්බන්ධයක් නැහැ. අපි මේ ජීවත් වෙනවා. අපි දැන් අවුරුදු මෙච්චර ගාණක් මේ අපි කිසිම පැත්තකට නැහැ කියන එක කියන්නේ. නමුත් නිර්දේශපාලනිකවත් මිනිසුන්ට ජීවත් වෙන්න බෑ යුද්ධයක් සයිඩ් තැනකදී. ඔවුන්ට දේශපාලනයක් පටවනවා. මොකද අර අවසානයේදී රජයේ හමුදාවලට මේ කණ්ඩායමට ලැබෙන්නේ මේ හඬපටේ වෙනස් කරපු වොයිස් මේ කට් එකක්. මොකද ඔවුන් කැමති කියන එක තමයි මෙයාගේ. අවසානයේදී ඒක නිසාම ඔවුන්ම ලේබල් වෙනවා. මේ දෙවන ලෝක යුද්ධයේදී යුදවන් ලේබල් වුණා වගේ ඔවුන් කඳවුරකට යවන්න හදනවා. නමුත් කිසියම් විදිහකට අර මේවරයා නගරාධිපතිවරයා මේ ආශක්ත වෙනවා ගැහණියට ලිංගික අල්ලසක් ඉල්ලනවා. මම හිතන්නේ දැන් ඔවුන් ඉතාම හොඳ ජීවිතයක් සාමකාමීව ගත කරගෙන ඉන්නවා. ඒ ඇවිල්ලා නමුත් ඇයට ඇයගේ අකිවත ඇය ලොකු කම්පාවකින් නෙමෙයි ඒක කරන්නේ. නමුත් ඒක ඇතුලේ තියෙනවා කොහොමද මේ ජීවිතේ ගලවා ගන්න නම් ඒක කරන්න සිද්ධ වෙනවා.
සහ ඒක දැකපු මොහොතේ සිට පිරිමි පුද්ගලයා මිය යන පටන් ගන්නවා. මොකද ඔවුන්ගේ ජීවිතය එතනින් දෙතරන්න පටන් ගන්නවා. එතෙන් සිට ඔබට පේනවා මුලින් ඉතාමත්ම අකර්මණ්‍ය බොහොම පොඩි දෙයක්වත් කරගන්න බැරි මට සිල්තු මිනිසෙක් විදියට හිටපු ජේන් ඊළඟට සම්පූර්ණයෙන් වෙනස් වෙලා බොහොම තරලඩු මිනිසෙක් වඩපත් වෙනවා. ඒ කොච්චරද කියනවනම් අවසානයේදී අර ඒ දූෂණය කරන මේවර වෙඩි තියන එකේ ඉඳගෙන අවසානයේදී බූට්ස් දෙකක් දෙනුවෙන් අර තරුණයාට වෙඩි තියනවා. ඒ කියන්නේ මනුෂ්‍යත්වයේ මිය යනවා කියන එක චිත්‍රපටය ඇතුලේ යුද්ධය නිසා හොඳ මිනිසුන් නරක මිනිසුන් ભેදයක් නැතුව සියලු දෙනාම ඒකේ ගොදුරක් බවට පත් වෙන බව කියනවා මේ චිත්‍රපටය ඇතුලේ. මම හිතන්නේ මේ අපේ සිනමාකරුවන්ට මේ චිත්‍රපටය කිසියම් විදිහකට අතනම බර්ග්මාන් අපේ ගොඩක් සිනමාකරුවන්ට නැත්නම් ප්‍රසන්න විතානගේ විමුක්ති ජයසුන්දරට මේ තාමත් අදින්න මේ බලපාපු අධ්‍යක්ෂකවරු මේ චිත්‍රපටයේ අද මතක නම් අර මේ කවුද මේ ඊවා කියනවා මේ බෝට්ටුවේ අතරමං වෙලා අවසානයේදී මුදමැදදී මේ කිසියම් අවිඥානික වගේ කියනවා මේ ඒ දොස්තරෝ සීනියක් ගැන මේ මම ලස්සන රෝස උද්‍යානයක් මැදින් ඇවිදගෙන යමින් හිටියා. ලස්සන සුදු ගොඩනැගිලි තිබුණා. පස මම දරුවෙක් වඩාගෙන හිටියා. ඒ අපේ දුව ඒත් එක්කම මට යමක් ඇහුණා. මට දැන් ඒක මතක නැහැ කියලා. ඇත්තටම මේ මනුෂ්‍යත්වයේ පිළිබඳ හඬ තමයි ඇයට අමතක වෙන්නේ. එතනින් සියල්ල අවසන් වෙනවා ශූන්‍යතාවයකට වගේ වෙනවා. අපි දකිනවා බෝට්ටුව විවිධ තැන්වල ඇවිල්ලා බෝට්ටුවේ පදවගෙන යන මිනිස්සයා ඉස්සෙල්ලම ජීවිතේ අතාරිනවා මුදමැදදී. ඊළඟට මේ යම් තාක් දුරකට මේක අර සාමාන්‍ය විදිහකට ගමන් කරන්න පටන් ගන්නවා. නමුත් යුද්ධයෙන් දෙපාර්ශ්වයම මිය ගිහිල්ලා යුද්ධයෙන් සොල්දාදුත් මිය ගිහිල්ලා පා වෙනවා. අවසානයේදී ඔවුන් අතරමං වෙනවා. අපි දන්නේ නැහැ ඔවුන්ට නැවත අවසානයේදී ඔවුන් යන ගමනාන්තයට යන්න පුළුවන් වේද කියන එක. යුද්ධයේ අනිශ්චිතභාවය සහ මනුෂ්‍යත්වයේ මිය යෑම කියන එක තමයි ඇත්තටම මේක ඇතුලේ බර්ග්මාන් කතා කරන්නේ. මේ චිත්‍රපටය ඇත්තටම ගත්තොතින් අනිත් එක තමයි මේක අර යථාර්ථවාදී චිත්‍රපටයක් නෙමෙයි. මේකේ හරියටම සමහර දේවල් සිද්ධ වෙන එකට මේ තර්කයක් නැහැ. ඒකට හේතුව තමයි යුද්ධයට තර්ක නැහැ. සමහර විට අර ඇයි මෙහෙම වෙඩි තියන්නේ ඒ වගේ ඒවට හේතුඵල සම්බන්ධතා ලොකුවට හදන්නේ නැහැ. මොකද ඒවා ගොඩක් ඉතුරු කරනවා ප්‍රේක්ෂකාගාරයට හිතන්න සහ ඒවා අර අතීතයේ අපි දැකපු අපි විඳපු දේවල් එක්ක ගොඩක් දේවල් එකිනෙක සම්බන්ධ වෙනවා. ඒක නිසා ඇත්තටම මේකේ මුලැමැද අග ලොකුවට ගලපන්නේ නැහැ. සමහර සිද්ධි කොහොමද නිකන් එකපාර එහෙම සිද්ධ වෙන්නේ වගේ එකක්. ඇත්තටම මම හිතන්නේ ඒකම සාවිඥානික වෙන්න ඕනේ ඒ කාරණේ කරන්නේ. බර්ග්මාන් කියනවා මේ ජීවිතයේ වැදගත්ම දේ මේ සිනමාව ගැන කියනකොට අවසානික තැනකදී කියනවා මේ සියලු කලාවන් සංගීතය එක තැනකදී නවතිනවා ඊළඟට චිත්‍ර ශිල්පයක තැනකදී නවතිනවා. හැබැයි සිනමාවට පුළුවන් මිනිසුන්ගේ විඥානය හරහා ගමන් කරන්න කියලා. මේක තමයි මම හිතන්නේ චිත්‍රපටයේ සමස්තාර්ථය වෙන්නේ. මනුෂ්‍යත්වය හරහා ඒ කියන්නේ මනුෂ්‍යත්වයේ අහිමිවීම පිළිබඳ ඊටාම අපූර්ව වියමනක් විදිහට මම හිතන්නේ. දැන් අපි ගොඩක් කලාවට උත්සාහ කරනවානේ යුද්ධ චිත්‍රපටයක් දැක්කම මේ මොන යුද්ධයද කියන එක තේරුම් ගන්න. බර්ග්මාන් නියම ඉදිරිපත් කිරීමක් කරන්නේ නැහැ සර්කින් වගේ. මේක දෙවන ලෝක යුද්ධයේ අංගිසිතිකට ඉවරයි. වියට්නාම් යුද්ධයේ අර පැත්තෙන් යන ගමන් තියෙන. නමුත් වියට්නාමයට ඍජුවම සම්බන්ධ වෙන්නේ නැහැ. විශේෂයෙන්ම දැන් අපි බර්ග්මාන්ව අඳුරගෙන තියෙන්නේ අංගිසිතිකට ආදේශපාලනික සිනමාකරුවෙක් විදිහට. ඔහුට ඒ සම්බන්ධයෙන් ඔහු විවේචනත් එල්ල වෙලා තියෙනවා. දේශපාලනය තමගේ නිර්මාණ වලට ගන්නේ නැහැ කියලා. එතකොට මේක ඇත්තටම එතනින් කැඩිච්ච නිර්මාණයක්. බර්ග්මාන් යම්කිසි දේශපාලනික තැනක හිටගෙන තමන්ගේ නිර්මාණය දේශපාලනික කරනවා. නමුත් අර මෙතන අපිට තියෙන වැදගත්ම දේ ඔහු ඒක කරන්නේ අපි කියනවා යුනිවර්සල් තැනක විශ්වීය තැනක ඉඳලා.
කිසිම දෙයකට දැන් අපිට ඒක වියට්නාම් යුද්ධය හෝ දෙවන ලෝක යුද්ධය දැම්මම නම් අපිට එතන අත්හැරලා දාන්න පුළුවන්කම තිබුණා. නමුත් එතනින් එහාට ගිහින් කිසිම දේශ සීමාවකට ලක් නොවන නමුත් මේ සර් කිව්වා මනුෂ්‍යත්වයේ හානිය කියන එක මේක නියෝජනය කරනවා. එතකොට අනිත් පැත්තට දැන් මේකේ අර කිව්වා common man එහෙම නැත්නම් සාමාන්‍ය මිනිස්සයාට සිද්ධ වෙන විනාශ යුද්ධය හරහා අපි දකින හස්බන්ඩ් සහ වයිෆ් මේ කියන කැරක්ටර්ස් ටික දැන් වුණ ආපහු ගමනක් නෑ ඕන හිටපතනට. මම කියන්නේ සමහර විට ඒ යුද්ධයේ අවසානයේ ඔවුන් ෆිසිකලි භෞතිකව බේරලා වෙන්න පුළුවන්. නමුත් ඔවුන්ගේ ආධ්‍යාත්මික ගිනියනක් තියෙනවා. මේක විවිධ ආකාර වලට බෙදීමක් ගන්නවා. දැන් අර කිව්ව විදිහට දැන් මේ චිත්‍රපටයේ අපි වෙනම රූප රාමු වලට සංගීතයට එහෙම කියලා කතා කරමු. නමුත් සංගීතය අපිට ටිකක් ස්ටෑන්ඩ් අවුට් වෙලා විශේෂයෙන් පේන දෙයක්. සංගීතය නෑ මේ චිත්‍රපටය තුළ. එතකොට මේ භාවිතාව කොහොමද දකින්නේ? ඒක දැන් අපිට ගොඩක් වෙලාවට වෙඩිඋණ්ඩ ශබ්ද, ෂෙල් ශබ්ද මේ දේවල් අපිට ඇහෙනවා. නමුත් අපිට ඒක සංගීතයක් නෙවෙයි. අපි දන්නවා සිනමාව තුළ සංගීතය කියන්නේ බොහොම ප්‍රබලයි. ඇලීම් උත්පාදනය කරන්න ඒ අදාළ සිදුවීම් වල උද්වේගය නම් අපිට භාවිත කරනවා. නමුත් ඒ භාවිතයක් අපිට දකින්නේ නැහැ. ඒකනේ කොහොමද සසල් ඒක ඇත්තම ඉතාම වැදගත් කාරණයක්. මේ චිත්‍රපටයේ මේ ඔවුන් මේ වියනාවල මේ සිම්ෆනි ඕකෙස්ට්‍රායේ ප්ලේයර්ස්ලා දෙන්නෙක් ගැන කරන චිත්‍රපටයක්. ඔවුන් තමයි යුද්ධයෙන් බේරෙන්නේ ඇවිල්ලා මේ දූපාල දූපතක ජීවත් වෙන්නේ. නමුත් සංගීතඥ දෙන්නෙක් ගැන කරන චිත්‍රපටය ඇතුලේ ඒක සංගීත කණ්ඩායමක්වත් නැහැ. අර එක තැනක මේ වයලින් එකක් පිළිබඳින එකක් විතරයි තියෙන්නේ. මේ හැබැයි ඔහු දෙපාරක් විතර ස්ට්‍රින්ග් එක මෙයා කරලා කියනවා මගේ අත් දඬ දෙයක්. මේ හැන්සාරුකින් කියලා මේ කාන්තාවට දෙනවා දෙන්න කියලා ගන්නෙත් නැහැ. ඒ කියන්නේ සංගීතය පාවිච්චි කරන්නෙම නැහැ. සංගීතඥ දෙන්නෙක් ගැන කතා කරන චිත්‍රපටයක. දැන් මේක ඇතුලේ කියන කාරණේ මොකක්ද? මනුෂ්‍යත්වය කියන්නේ මනුෂ්‍යත්වය විය කියුණු තැනක කලාව පවතින්නේ නැහැ. ඒක නිසා ඒ කියන්නේ එතනදී සංගීතය නැහැ. හැබැයි සංගීතය නැහැ කියලා කිසිම තැනක අපට ෆිල්ම් එකේ ෆිල්ම් එකට කිසි තැනක අඩුවක් තේරෙන්නේ නැහැ. මොකද සවුන්ඩ් ට්‍රැක් එක ඉතාම අපූර්වට පාවිච්චි කරනවා. අතරම පළවෙනි මිනිත්තුව මේ අපහුව අපි නිකන් දාලා බැලුවොත් එහෙම ඒක නිකන් එක්සර්සයිස් එකක් වගේ නැවත ඕන බලන්න මේක වෙලාවක මේ හරි දැන් බර්ග්මාන් අතරම වේදිකාවේ සිනමාවේ රූපවාහිනී තුනේම වැඩ කරපු කෙනෙක්. දැන් ඒ ගුණය පේනවා චිත්‍රපටයේ ආරම්භ වෙන්නේ අර තර්ඩ් බෙල් එක වදිනවා වගේ ලොකු බෙල් එකක් ඇහෙන්නේ. අතරම ඒ උදේ අවදි වෙන දාන ඉලහම එක. නමුත් ඒ විදිහට අඳුරේ තියෙන්නේ මේ වේදිකාව වගේ කැමරාව එක පොසිෂන් එකක ඉන්නවා බලාගෙන මේ ලොං ෂොට් එකක අපි දකින්නේ මේ කවුරු හරි කෙනෙක් තංගල් නොපෙන කෙනෙක් ඇඳේ නිදාගෙන ඉන්නවා පෙරලෙනවා පේනවා. කෙනෙක් නැගිටිනවා. ඒතර අපි දෙන්නේ ඇඳේ නිදාගෙන ඉන්නවා එක්කෙනෙක් නැගිටිනවා. කරලා ඊව නැගිටලා ක්‍රෂ් ගාලා අර කර්ටන් එක අරිනවා. හරිහම ඒ කියන්නේ ඒක අරින්නේ මේ දැන් උදේ නැගිටලා බොහොම සෞම්‍ය විදියට නෙමෙයි. ඇයි නිදාගෙන තින්නේ නිදාම ආතතියනේ. ඒක පේනවා. ඒ දර්ශනයේ විනාඩිය වැළුවොත් එහෙම විනාඩියක් කරම සිනමාවේ අධ්‍යක්ෂකවරයෙක් මොනවද කරන්න ඕනේ චරිතයක් මේ චිත්‍රපටයක් ගොඩනගන්න කියන එකට නිකන් ඇත්තටම ඒක හරි තාම වටිනා දර්ශනයක්. ඇය මෙහෙම කරලා අරිනවා. එතකොට ආලෝකය එනවා. ඒ ආලෝකය ඒක එහෙම අරින්නෙම දවල් වෙනකන් නිදා ගන්න එපා නැගිටපන් කියන එක මිනිහට කියනවා. ඒ වේදිකාව ලයිට් අප් වෙනවා වගේ තමයි ෂොට් එක ලයිට් අප් වෙනවා. ඊළඟට ඇය නැගිටලා මතක නම් මේ රාත්‍රී අඳුම ඇඳගෙන ඉන්නේ. දැන් මේක ඉතාම හොඳ නිදර්ශනයක් අධ්‍යක්ෂකවරයෙක් නිර්වත පාවිච්චි කරනවා නම් ඇයි නිර්වත පාවිච්චි කරන්නේ? දැන් ලිවි උල්මාන් ඇවිදගෙන එනවා අර උදේ ඇඳුමේ බොත්තම් පියවලා නැහැ. අපිට පේනවා ඇයගේ ඉරිකුන් පියවරු ඒක අධ්‍යක්ෂකවරයා පාවිච්චි කළාම තියෙන උමනාවෙන්. ඊළඟට ඇය ගිහිල්ලා මේ මොනවාද අපිට පේනවා නෙමෙයි අපි දකින්නවා සවුන්ඩ් ට්‍රැක් එකේ ගෑස් එක ඔන් කරනවා ඒක උඩින් වතුර එක තියෙනවා ඊළඟට මේ ඒව ඇත්තටම අපි දකින්නේ නැහැ අපි දකින්නේ සවුන්ඩ් ට්‍රැක් එකේ මේ ඊළඟට මුණ සෝදනවා ඒ අතරේ අර නැගිටිනවා දැන් නැගිට ගාම මොකද්ද කරන්නේ ඔහු නැගිටපු ගාම ජේම්
ඉස්සෙල්ලම වෙලාව බලන ටයිම් එපිසෝඩ්ස්. මේක හරියට අර ස්ටේජ් එකේ වගේමයි මේ ටක් කරලා මේ වෙලාව බලනවා. බැලුවා අනිත් පැත්තෙන් බොටල් එක ගත්තා. මේ ටක් කරලා ෆිල් එකක් අරගෙන බෙහෙතක් අරගෙන බොනවා නෙමෙයි ගිලිනවා. ඒ කියන්නේ දැන් හැමදාම සුපුරුදු විදියට බෙහෙත් පෙත්තක් ගිලින කෙනෙකුට විතරයි ওই විදිහට නේ වතුර නැතුව ඒක ගිලින්න පුළුවන්. ඒක උදේ නැගිට පුළුවන්. ඒ කියන්නේ මිනිහා ඒ වෙලාවට බෙහෙත් එක බොනවා. මිනිහා ඒක බොනවා. ඊළඟට මොකක්ද කරන්නේ? ඊළඟට කරන්නේ පත්තරය අතට ගන්න. පත්තරය අතට අරගෙන පත්තරේ හතරට නවල තියෙන්නේ දෙකට නවල මෙහෙම බලුව නැහැ. පැත්තට අනිත් පැත්ත. එතන ඉඳන් කියවන්න පටන් ගන්න. ඒ කියන්නේ මිනිහා නිදා ගන්න කලින් රැ කරලා තියෙන්නේ ඒ පත්තරේ කියවන්නේ. එතන සිට කියවන. ඒක ගෑනිට අරගෙන තරහ යන එක ගැන ඒක වෙනම හිතා ගන්න පුළුවන්. සහ ඊළඟට අපිට පේනවා මේ අපේ පිරිමියා බහිනකොට මේ දෙන්න එක ඇඳගෙන නෙමෙයි නිදාගෙන ඉන්නේ නම් දෙක. එන අමුසමිය යනකොට ඇඳන් දෙකක ඉන්නේ. ඊළඟට මට මතකද ඊළඟට මේ සපත් එක දාන්න සරපු දෙක දා ගන්න බලනවා. මේ නෑ සරපු දෙක නෑ. මිනිහා ඇඳෙන් බහැලා තියෙන්නේ වැරදි පැත්තේ. ඔය අනිත් පැත්තෙන් බහැලා ගිහලා ආයි සරපු දෙක අරගෙන නෙමෙයි. ඊළඟට අර මෙහෙම කට මෙහෙම කරලා ඉවරලා මේ මිනිහා පස්සේ අපි දන්නවා ඒක විස්තර ප්‍රූෆ් එක එනවා මේ ඊළඟට කියනවා මේ මම මෙහෙම හීනයක් දැක්කා මේ අපි මේ රැන්ඩම් සිම්පල්ගේ මියුසික් මේ ප්ලේ කරමින් හිටියේ මේ මම මතකද මෙහෙම කියලා පාට් එක මෙහෙම කියනවා මේ ශාන් ඒක සිංහ භාෂාවෙන් හිටියේ කියනවා මේ කියනකොට අර තරුණිය අහනවා මේ රවුල බා ගන්න නැද්ද කියලා. දැන් ඒ දර්ශනය ප්ලේ කරලා තියෙන විදිය බැලුවොත් එහෙම ඉතාම කුඩා මේ අර ඩීටේල්ස් ඉතාම අපූර්වට එකතු කරලා තියෙනවා මේ සමස්ත ජීවිතය ගැන කියලා. අපිට පේනවා මේ පුද්ගලයා පිරිමියා කොයි වගේ කෙනෙක්ද? එහණි ඊට වැඩි කාර්යශූර එයා තමයි මේ ගෙදර ඇදගෙන යන්නේ ලයිෆ් එක ඇදගෙන යන්නේ උදේ දෙදරගේ ජීවිතේ. ඒ සියල්ල මේ පළවෙනි විනාඩිය ඇතුළේ කියලා ඉවරයි. මේක ඒ කියන්නේ සමහරවිට අපි දන්න සමහර චිත්‍රපටයක පැය භාගයක් විතර යනවා ඉන්ට්‍රොඩක්ෂන් එක කරලා. මම යෝජනා කරනවා මේකත් එක්ක රායිගේ මේ චාරුලතා බලන්න කියලා. චාරුලතා පළවෙනි විනාඩිය කමාර බැලුවත් ඔය විදියම මේ ඇත්තටම චාරුලතා තමයි ඉස්සෙල්ලා කරන්නේ මේ ඉස්සෙල්ලා කරන්නේ බර්ග්මාන්ට ඒක ආදර්ශ වුණාද කියලා මම දන්නේ නැහැ. දැන් මේ ඒ දෙකේම ඉතාම සියුම් විදියට පුංචි ඩීටේල්ස් ජීවිතයේ තියෙන පොඩි දේවල්. අතරම අපි ගොඩක් වෙලාවට ලොකු දේවල් කරන්න යනවා. ලොකු දේවල් නෙමෙයි. පුංචි දේවල්. ඒ පුංචි දේවල් ඇතුලේ තමයි ජීවිතේ තියෙන්නේ කියන එක ඉගෙන ගන්න සිනමාව ඉගෙන ගන්න බර්ග්මාන්ගේ චිත්‍රපටවල භාවිතේ ඉතාම අපූර්ව දෙයක්. අධ්‍යක්ෂකරේ කොහොමද මනුලිය මේවන්නේ කියන එක. ඒක මට අපව අර මේ අපේ විමුක්තිගේ මේ පළවෙනි ෆිල්ම් එක මේ ෆෝසෙකන් ලෑන්ඩ් මේ සුනගෙනු පිරිස මතක් වෙනවා. ඒකේ මතක නම් මේ අවසාන වාක්‍ය මේ ෆෝසෙකන් ලෑන්ඩ් එකේ මේ අර අක්කා කෞශල්‍ය කරන චරිතය මේ එල්ලෙනවා ගහක මේ මතක නම් ෆිල්ම් එකේ මේ ටිකක් පරණයි මේ අය එල්ලෙනවා ගහක අපිට පේන්නේ කකුල් දෙක විතරයි පහළට වැටෙන්නේ මුත්‍රා කරාගෙන යනවා කකුල් දෙක දිගේ ෂොට් එක පොඩ්ඩක් බ්ලර් වෙනවා මෙන්න මේ ෆිල්ම් එකේ වගේම අර ඊන කියන විදිහේම පුංචි වාක්‍ය ඛණ්ඩයක් යනවා මේ අර අපි කවුරුත් දන්න ජන කතාව මොනවාද මේ කුද හොසෝස් මතකද කාට හරි ඒ ජන කතාව ඒක ඇත්තම ඒක තමයි මේ මම හිතන්නේ මේ විමුක්තිගේ ෆිල්ම් එක කාන්ස් දිනන්න ප්‍රධානම හේතුව එතනින් ෆිල්ම් එක මෙහෙම උඩට උස්සනවා මෙතන උනත් මේ බර්ග්මාන්ගේ මේ ඉන්ස්පිරේෂන් එක තියෙන නැති කියලා මට හිතෙනවා මම ඒක අහලා නැහැ ඔයාලා විමුක්තිගේ ඉන්නේ මට හිතෙනවා ඒක තියෙන නැති කියලා ඒක මතක නම් මේ අවසාන දර්ශනය මේ සුනගෙන පිරිස එකේ ඒක කියනවා මේ කැටගරිල්ලේ කතාව මේ එයා සංසාරේ මෙහෙම දිගින් දිගට මෙහෙම එනවා මේ අර බත් මොනවාද අන්තගෙන ආපු මේ මනමාලි බත් වෙන එකක් හරියන්නේ එහෙම වගේ එකක් මට මතක නැහැ හරියටම ඒකයි මේකයි ගැලපුවොත් එහෙම මේ චිත්‍රපටි වලින් කොහොමද අනුප්‍රාණය ලබන්නේ අධ්‍යක්ෂකවරු කියන එක තේරුම් ගන්න පුළුවන්. ඇත්තටම
අධ්‍යක්ෂණය ඉගෙන ගන්න කොහොමද කැමරාව පාවිච්චි කරන්නේ මේ කැමරාව ඇතුලේ අපි දකින්නේ ලොකු කැමරාවක්. හැබැයි අපිට කිසි දැනක ෆිල්ම් එකේ අඩුවක් තේරෙන්නේ නැහැ. මොකද එක ෂොට් එකක් ඇතුලේ කැමරාව මේ මවුන්ට් කරලා ඉවරලා ලොං ෂොට් එකේ ඉඳන් වයිඩ් එක දක්වා සියලු දේවල් ඇක්ටර්ස්ලව හැන්ඩල් කරන එක ඇතුලේ තමයි යන්නේ. ඒක ඉතාම සියුම් විදිහට මොකද බලන් ඉඳිද්දි නැවත නැවත වැදගත් වෙනවා. කොයිතරම් සූක්ෂම විදිහට ෂොට්ස් ප්ලෑන් කරලා තියෙනවද කියන චිත්‍රපටය. අනිත් එක තමයි මේ කැමරාමන් මට නම මතකයි මේ සුජාතිකයා මේ එයා තමයි දිගටම බර්ග්මාන්ගේ චිත්‍රපටිවල කැමරා අධ්‍යක්ෂකවරයා මේ චිත්‍රපටයේදී ඔහු කියනවා මේ කියන්නේ පුළුවන් තරම් අර ග්‍රේ කලර් එක තමයි තියාගන්න හැදී මොකද යුද්ධයේ අවසාන වර්ණය කළු හෝ සුදු නෙමෙයි අලු. සාමාන්‍යයෙන් අපි චිත්‍රපටයක චරිත දෙකක් කතා කරනකොට කොහොමද දන්නේ? එක්කෙනෙක්ගේ මූණ පෙන්වනවා වෙන්න පුළුවන්, අනිත් කෙනාගේ මූණ පෙන්වනවා වෙන්න පුළුවන්, ඕවර් ද ෂෝල්ඩර් යනවා වෙන්න පුළුවන්. නමුත් මේ චිත්‍රපටයේ ගොඩක් අවස්ථාවල බර්ග්මන් දෙන්නගේම මූණ එක ෆ්‍රේම් එකකට ගේනවා. එතකොට මේ වගේ දේවල් වලින් හදන යුනිටි එක. මෙහෙම අර කියන විදිහට බොහොම අඩු සම්පත්. දැන් ඇත්තටම මේ චිත්‍රපටයේ පුරාවටම වැඩ කරලා තියෙන ශිල්පීන් 40යි. ඒ දුම්පතේ මේ චිත්‍රපටයේ ෂූට් කරපු දුම්පතේ ශිල්පීන් 40 දෙනෙක් මාස 3ක් ෂූට් කරපු චිත්‍රපටයක් මේක. නමුත් ඒ වගේ ලිමිටඩ් ක්‍රූ එකක් එක්ක තමයි තියෙන ලිමිටඩ් රිසෝසස් එක්ක සීමිත සම්පත් එක්ක බර්ග්මන් උත්සාහ කරලා තියෙන මේ වගේ ෂොට් පැත්තේ ඇත්තටම අපිට අපේ සිනමාවට ගන්න දේවල් සහ ඒකේ තියෙන ප්‍රකාශනාත්මක හැකියාව ගැන අපි පොඩ්ඩක් කතා කරමු. ඔය පටන් ගන්නකොට මම කිව්වා કે බර්ග්මන් එක ගන්න කියනවා මේ ලෝකයේ විශිෂ්ටතම භූමි දර්ශනය මිනිස් මුහුණයි කියලා. ඒ කියන්නේ ක්ලෝස් අප් එක ඇතුලේ කරන්න පුළුවන් දේවල් ටික මේ ගොඩක් වෙලාවට බර්ග්මන් මේ ක්ලෝස් අප් එක පාවිච්චි කරනවා. මේ අනිත් එක තමයි අර දූපත ගැන කියපු එක අතරම බර්ග්මන් ගියන්නේ මේ දූපතේදී අවසාන කාලේදී ඔහු මේ දූපතට එනවා මේ පදිංචියට ඔහු ගියන්නේ මේ දූපතේදී මේ ස්වීඩන් වල තියෙන කුඩා දූපතක් මේ ඒ දූපතේ මේ චිත්‍රපට සම්පූර්ණ රූපගත කරන්නේ සහ අවසානයේදී ඔහු ජීවත් වෙන්නේ ඒ දූපතේමයි. මේ ඇත්තටම වහපු කාරණේට මේ වේදිකාවෙන් අරන් ආපු ආభాෂය සහ රූපවාහිනියේ මේ දෙකේම වැඩ කරන ආభాෂය තමයි මම හිතන්නේ මේ ඒ ෂොට් ප්ලෑන් කිරීමේ විශේෂයෙන්ම මේ වේදිකාවෙන් යන අධ්‍යක්ෂකවරුන්ට කියනවා ඊටාම විශිෂ්ට හැකියාවක් නන්ලියන් මෙහෙවීමේදී. මොකද ස්ටේජ් එකේදී අපි දන්නවා එකම දේ වොයිස් එකයි නන්ලියන්ගේ මූවමන්ට්ස් වලින් තමයි සියල්ල ගෙනියන්න වෙන්නේ. අපිට ක්ලෝස් අප්ස් හදන්න වෙන්නේ, ලොං ෂොට්ස් හදන්න වෙන්නේ, මිඩ් ෂොට්ස් හදන්න වෙන්නේ වේදිකාවේ නළුවන් අසුරවන විදියෙන් මොන ස්පොට් එකෙන් කොයි ස්පොට් එකට එනවද, කොයි මූවමන්ට් එකෙන් කොයි මූවමන්ට් එකට එනවද කියන එක ඇතුලේ තමයි අර්ථය හැදෙන්නේ. ඊළඟට වොයිස් එක, ඩයලොග්ස් පාවිච්චි කරනවා. ඒකට මේ ආభాෂය තමයි බර්ග්මන්ගේ ගොඩක් වෙලාවට තියෙන්නේ. මොකද ඔහු නිරන්තරයෙන්ම මේ සීත කාලේදී වේදිකාවේ සාමාන්‍ය කාලේදී මේ සිනමාවේ රූපවාහිනියට වැඩ කරපු නිසා ඔහුට ඒ අත්දැකීම තියෙනවා. ඔහු තාම විශිෂ්ට මේ දැන් අපතරම නම් බර්ග්මන් කියන වේදිකා නාට්‍යකරුවා මේ සිනමාකරුවෙක් වෙහිලා තියෙනවා. නමුත් ඇත්තටම චිත්‍රපටි හැම එකකම වගේ ඔහුගේ මේ ඒ වේදිකාවේ තිබෙන ඔහුගේ නාම අනුප්‍රාණය තමයි චිත්‍රපටය හැම එකක්ම ඇතුළේ තියෙන ක්‍රයිස් ඇන්ඩ් විස්පර්ස් වගේ චිත්‍රපටයක් බැලුවොත් එහෙම ඒ චිත්‍රපටවල ගොඩක් වෙලාවට මේ ලොකු භූමි දර්ශන හෝ සීන් එකකින් සීන් එකට ලොකේෂන් මාරු වෙන්නේ නැහැ. ලොකුවට නෑ. ඒකට හේතුව තමයි ඇත්තටම අර වේදිකාවෙන් එන ආభాෂය. මට හිතෙන්නේ. නමුත් ඒත් එක්කම මේ ප්‍රධාන සිනමාකරුවෝ විශේෂයෙන්ම ටාර්කෝස්කි සහ බර්ග්මන්ගේ තියෙන දෙයක් තමයි ඉතා විශාල භූමි දර්ශන සහ ඒ කියන්නේ හයි ලොං ෂොට්ස්, එක්ස්ට්‍රීම් ලොං ෂොට්ස් සහ ක්ලෝස් අප් සහ එක්ස්ට්‍රීම් ක්ලෝස් අප්ස් පාවිච්චි කරන එක. ඒ කියන්නේ ජීවිතයේ විශාල කැන්වස් එක සහ සමීප අධ්‍යාත්මය කියන එක තමයි ඔහු නිතරම උත්සාහ කරන්නේ කියන්නේ. අනිත් එක තමයි දැන් මේ බර්ග්මන්ගේ මේ පසුබිම. බර්ග්මන් එන්නේ අපි දන්නවා මේ අවසානයේ අවසාන චිත්‍රපටයේ මේ ඔහුගේ පියා පිළිබඳව කරන්නේ ඔහු ඉන්නේ තාම දැඩි ආගමික හැදියාවක් සහ ආගමිකව ඊටාම තදින් මේ වෙලිච්ච පසුබිමකින් ඔහු එන්නේ තාත්තා පූජකෙක්නේ. දැන් ඒකත් එක්ක මේ ෆැනියන් ඇලෙක්සැන්ඩර්
චිත්‍රපටයේ ඇත්තටම තියෙන්නේ මේ පූජකයෙක්ගේ අභ්‍යන්තර ජීවිතය ඇතුලේ තියෙන අවදස්සන දේවල් ටික. ඔහුගේ තාත්තා පියාගෙන මම චිත්‍රපටය ඇතුළම කරන්නේ. ඔහු ඒක කියනවා. මූලික වශයෙන්ම බර්ග්මාන් මේ මානුෂ්‍යත්වය කියන එක සාකච්ඡා කරනකොට දෙවියන් සහ මිනිසුන් අතර තියෙන සම්බන්ධය. අනිත් පැත්තෙන් මනුෂ්‍යයා සහ යක්ෂයා අතර තියෙන සම්බන්ධය. ඔය මේ වගේ දේවල් තමයි ඔහු ගොඩක් වෙලාවට මොකද අර ආගමික පසුබිම. දෙවියන්, මනුෂ්‍යයන් සහ යක්ෂයන් කියන කාරණය සෑම විටම ඔහුගේ චිත්‍රපටිවල යටිපෙළේ තිබෙනවා. මේක ඔහුගේ අර ආගමික පසුබිමෙන් එකන ඊටාම දැඩි ආගමික විනයක් ඇතුළතම ඔහු කුඩා කාලේ ගෙවන්නේ තාත්තා ගහනවා. ඊටාම තද මේ අර ආගමික හැදියාවක් නම හදන්නේ. ඒකත් එක්ක අතරම නිකන් ඒකට ඔහුගේ අර වේගය මුදා හැරීම වගේ අතන ෆැනියන් ඇලෙක්සැන්ඩර් ඊටාම තද ලිංගික දර්ශනයක් තියෙනවා. මම එකපාරක් අපි මේ පෙන්නන්න ගිහිල්ලා තහනමකට ලකුණ දර්ශන චේතන කරන්න කියලා සබ්දේශ කරගෙන කාලෙදී මේ සිනමා මේ උළෙලකදී ඒ තරමට ඒ ඔහුගේ ආවේගය තමයි මම හිතන්නේ උදාහරින්නේ සහ ඒ පිළිබඳව තියෙන මේ ඒ දැඩි ආගමික සංස්ථාව ඇතුලේ තියෙන ලිංගිකත්වයේ රුදුරු බව නිර්වත වගේ එකක් එහෙම එකක්. ඇත්තටම අවසාන වශයෙන් කියන්න තියෙන බර්ග්මාන් කියන්නේ ආත්මය පිළිබඳව තමන්ගේ ආත්ම විඥානය පිළිබඳව සාකච්ඡා කරපු සිනමාකරුවෙක් සහ ඒ සඳහා ඉතාම විශිෂ්ට රූප භාෂාවක් ගොඩනගමු කෙනෙක්. ඒක තමයි මේ චිත්‍රපටි වලින් බර්ග්මාන්ගෙන් ඉගෙන ගන්න තියෙන දේ. අනිත් එක ඔහු මේ ඉතාම දක්ෂ පිරනාටක රචකයෙක් සහ වේදිකා රචකයෙක්. ඔහු අනිත් අයට ලියලා තියෙනවා ස්ක්‍රිප්ට්ස් ගොඩක්. ඔහුගේ චිත්‍රපටි හැම එකක්ම වගේ ඔහුමයි ලියලා තින්නේ. ඒ නිසා ඒකේ තියෙන මේ වැදගත්ම දේ තමයි අර වේදිකාවේ නළුනිලියන් හසුරුවනකොට වේදිකා පිටපතක ලියන ස්වරූපේ ආభాෂය මේ චිත්‍රපටිය ඇතුලේ තිබෙනවා. හැබැයි ඒක ඔහු සිනමාවට තාම හොඳින් අර මෘදු විදියට තම්බ කරගෙන තියෙනවා. අපි කියමු රුපියල් 10ක් මොන වැඩිපුර හම්බ වෙනවා මුන් තීරණය කරනවා වයින් බෝතලයක් ගන්න. එතකොට මේ වයින්ස් එකේ ගෙදරට ගියාට පස්සේ දැන් මේ වෙලාවේ හමුදාවට රෙක්රූට් කරගන්න කාලේ සාමාන්‍ය හමුදාවට බැඳෙන්න පුළුවන් හැම පිරිමියාවම හමුදාවට එකතු කරගන්නවා. මේ වෙලාවේ මේක මම එක ඇනලිසිස් එක බර්ග්මාන්ම කරන තැනක දැක්කේ ඔහුට ඕන වෙනවා මේ කාමර පුරවන්න අපි කියන ආටිෆිෂල් දේවල් වලින් කෘත්‍රිම දේවල් වලින් මේ කාමර පිළිලා තියෙන විසිතුරු වෛවර්ණ දේවල් වලින්. එතකොට මේ තුල අර ශේෂ වෙලා තියෙන මනුෂ්‍යත්වය කියන එක අවසාන වශයෙන් කොයිතරම්නම් වැඩක් නැද්ද මේ දේවල් යුද්ධයක් කියන තැනට ආවට පස්සේ. බොහොම ලස්සනයි අපි වටේ පිළිලා තියෙනවා ඒ හැම ෆ්‍රේම් එකක්ම පිළිලා තියෙන්නේ ඒ රූප වලින්. ඒ ප්‍රතිමා වලින්. නමුත් අවසාන වශයෙන් මේ ඉතුරුලා තියෙන මනුස්සයා බොහොම දුක්තරයි. ඔහුගේ ඉරණම බොහොම දුක්තරයි. මේ කිසිම දෙයකින් ඔහුට අවසානයේ සරණක් නෑ. එතකොට මේක රූපරාම වලින් කියන විදිහේ සංරචනය කියන මේ වගේ දේවල් ඇත්තටම අපි කියන මාස්ටර් වර්ක්. මාස්ටර්ෆුල් වර්ක් එකක් අපිට අත්දැකීම් ගන්න පුළුවන් සහ ඉගෙන ගන්න පුළුවන්. සර් දැන් අපි මේක ඔඩියන්ස් එකට ඕපන් කරන්න කලින් මම අන්තිමටම අහන්න කැමතියි දැන් අපි බර්ග්මාන් හඳුනගන්නදී මම කිව්වා ගොඩක් වෙලාවට ආදේශපාලනික සිනමාකරුවෙක් විදිහට හඳුනා ගන්නවා. එතකොට අපිට මෙතන පොඩි සමානකමක් දකින්න පුළුවන් මේ කතාවේ මම අර කිව්ව විදිහට බර්ග්මාන් බොහොම විවේචනයට ලක් වෙනවා. දේශපාලනය කතා කරන්නේ නැහැ. දැන් සර්ම කිව්වා වගේ ඔහු ගොඩාක් වෙලාවට ගැවසෙන්නේ දෙවියන් එක්ක, යක්ෂයන් එක්ක, නැත්නම් මනුෂ්‍ය පැවැත්මත් එක්ක, අන්තර්බුද්ධ සම්බන්ධතාවත් එක්ක. නමුත් මෙතන එතනින් එහාට ගිහිල්ලා අන්තර්බුද්ධ සම්බන්ධතා තියෙනවා. නමුත් උන් යුද්ධය මෙතනට ගේනවා. එතකොට එක්තරා විදිහකට දැන් 1960 පර්සෝනා චිත්‍රපටයත් එක්ක පර්සෝනා චිත්‍රපටයේදී බර්ග්මාන් යොදා ගන්නවා වියට්නාම් හමුදුරන් ගිනි ගන්න දර්ශනය. ඒකට බර්ග්මාන් මම හිතනවා පර්සෝනා බලලා ඇති සහ මේ සිද්ධිය ගැන දැනුවත් කියලා ඒකට යම් කිසි එළිවෙන විවේචනයත් එක්ක සමාජය බර්ග්මාන්ව තල්ලු කරනවා දේශපාලනික වෙන්න කියන තැනකට. අපිට ඒකත් එක්ක සමානකමක් මේ චිත්‍රපටය තුළ දකින්න පුළුවන් නේද? දැන් මොකද මේ චිත්‍රපටය තුළ තියෙන කලාකරුවෝ දෙන්නෙක්. පුළුවන් තරම් දේශපාලනයෙන් පුළුවන් තරම් යුද්ධයෙන් පරිබාහිර වෙලා දූපතකට ගිහින් තනි වෙන්න බලන්න. නමුත් අර යුද්ධය වුණ හොයාගෙන එනවා. ඇවිල්ලා උන්ගේ ජීවිත වෙනස් කරනවා. යම් කිසි දෙයකට බර්ග්මාන් එක සමානකමක් මේකේ දකින්න පුළුවන් නේද? ඔව් ඇත්තම ඒ සමානකම් පර්සෝනා චිත්‍රපටයේ තියෙන අර ගෘහේ ගිනිගන්න එක මතක නම් මේ ඇත්තම දැන් අපි ඔහු කියන ඔහු දේශපාලනික සිනමාකරුවෙක් නෙමෙයි කියලා. ඇත්තම මේ ඔහු දේශපාලනයෙන් අයින් වෙන්නම ඒක ඇතුලේ තිබෙන ඊටාම ගැඹුරු අර අපි කියන මතු පිට තලයේ දේශපාලනය නෙමෙයි.
මනුෂ්‍යත්වයේ පිළිබඳ දේශපාලනය මතුවෙනවා. ඒක ඇතුලේ පක්ෂ දේශපාලනයක් හෝ වෙන මාක්ස්වාදය හෝ ධනවාදය පිළිබඳව කතා නොකරට ඒක ඇතුලේ තිබෙන දැන් අර ඔබ කියපු වයින් මේ විකුණන පුද්ගලයාගේ ඒ ගෘහය ඇතුලේ තියෙන අර ඇන්ටි කලෙක්ෂන් එක. දැන් මේවනේ අපි ජීවිත කාලයක් ගොඩ ගන්න දේවල් මේ දැන් ඒ මොනවද? ඇත්තටම ඒ කියන්නේ මිනිස්සු දේවල් අත්පත් කර ගැනීම ධනවාදය අපේ තියෙන ආශාව දේවල් එකතු කරන්න අපේ තියෙන ආශාව ඒ දේ මේක ඇතුලේ තියෙන්නේ. අනිත් එක තමයි වයින් කියන්නේ යුරෝපයේ ඒ කියන්නේ පානයක් නෙමෙයි ඒක සංස්කෘතියක්. දැන් හොඳටම ඒක තාම අපූර්වට රඟ දක්වනවා ඒ ජවනිකාවේදී. ඕන් අර වයින් බෝතලේ ගෙනෙල්ලා ඒක කන වෙලා ඒක පානය කරන වෙලාවේදී අර කුඩා මාළු ආහාරයත් සමග මේ ඕන් දෙදෙනා මේ තාම මේ අර අපි කියන මේ රිලැක්ස් වෙන විදිය සහ සැබෑ ඔවුන්ගේ ජීවිතේ එළියට එනවා ඒ වයින් බෝතලෙත් එක්ක. මේ ඊවා දරුවෙකුට ආසයි දරුවෙක් හදන්න ආසයි මතකන වයින් ඒ ෂොප් එකට යනකොටත් එතන තියෙනවා අර ගෝ කාට් එකක් වයර් එක ඒක අතගාලා තමයි යන්නේ. කියන මිනිසුන්ගේ තියෙන ආශාවන්. හැබැයි මේ ආශාවන් හැම එකක්ම බලාපොරොත්තු හැම එකක්ම යුද්ධයේ ඊටාම ඒ කියන්නේ නිර්දය විදියට මිනිසුන්ගේ උතුරා ගන්න. ඒ කියන්නේ අර අතන මේක කිසිම යුද්ධයකට නිශ්චිත යුද්ධයකට සම්බන්ධ නොකර කිසියම් විශ්වීය තැනක කියලා තියෙන්නෙම මේ කතාවකරේ දැන් මේක අපේ උතුරේ අපි අත්විඳපු යුද්ධයට දාලා බලන්න මේක උනේ නැද්ද කියලා. දැන් අපි දන්න මේ අපිට අපි ප්‍රධාන ආඛ්‍යානේ නැති සමහර දේවල් අපේ යුද්ධය ගැන උනත් මට මතකයි ඔය මේ යාපනයේ පුස්තකාලයේ මේ ගිනි තිබ්බට පස්සේ පොත් කොට ගහලා තිබුණා මේ කියලා එක තැනක අපේ මේ සොල්දාදු එක තැනක ඉන්නවා මොකක් හරි සිගරට් එකක් පත්තු කරගන්න ගින්දර වුණාම ඩක්කලා මේ පොලයක් කඩලා පත්තු කරනවා මේ එයාට ඒක තව පොලයක් විතරයි. හැබැයි මේ පොතේ තිබුණේ මොනවද ඒක අදාළ නැහැ. මොකද මේ ඕක තමයි මුළු ලෝකයේම තත්ත්වය. ඉතින් ඒ දේශපාලනය මනුෂ්‍යත්වයේ පිළිබඳ කාරණේ තමයි මෙතන බර්ග්මන් අල්ලගන්නේ මුළු චිත්‍රපටය පුරාම. එතන ඔහුගේ මුළු සිනමා කාර්ය පුරාම ඒක තමයි අපිට දකින්නේ. හරි අපි එහෙනම් මේක ඔඩියන්ස් එකට ඕපන් කරනවා ඩිස්කෂන් එක. ඕගොල්ලෝ චිත්‍රපටය බලුවාම ඕගොල්ලන්ගේ අදහස් ඕගොල්ලන්ට තියෙන මොනවායි ප්‍රශ්න ඒ දේවල් දැන් යොමු කරන්න පුළුවන්. අපි ඒ ගැන සංවාද වාද කරමු. ඊයාදාන ප්‍රශ්නයක් නෑ මට නම් මේක සමහරවිට පුළුවන් මේ දැනුවත් වීම 100%ක් මානසික පල්ලවිනවා මේ ඊට දේශනීයදී බලුවාම මේ අතුතරම බා කම්පාරා බෞද්ධත්වයේ සහායකේ වනාරිය වාග්යව ඒකමානකරීම සහාය නාට්‍යකරුවෙක් කියන එක සහ සිනමා නාට්‍යකරුවෙක් කියන අතකම වැළුවේ ආලදීනම සිනමාවකේ කියලා ඒ අතරින් කියනවා අපි මේ ලල්ලා වේදිකා නාට්‍ය හරහා කට්ටිය මේ කියුවේ නඩු මේ වෙලි නාට්‍ය නෙමෙයි අපේ රටේ නෙමෙයි ටෙලි සීරීස් කරලා තියෙනවා. ඔව් ඒක තමයි අපි අපි පාවිච්චි කරලා තියෙන මේ වීම මොකටද රෝසන් ගැනීම වගේ දේවල් ඉතින් අතරින් ඔබේ නිර්මාණයකට ආයතනලා තියෙන එක අහන්න පුළුවන් අපිට පුළුවන් මේ හැටියට වෙලාව 7යි කාලේ යන්නත් ඕන. මේක වෙලාවුත් නැහැ. මේ මම එක තැනක් දැක්කා යුද්ධ වෙලාවේ අරගොල්ලෝ මේ යනකොට මාළු බාන මිනිස්සු ගාව තියෙච්ච මාළු කුරුල්ලෙකුට ආරගෙන උතාගෙන තමයි යන්නේ මේ පාරේ නවත්තලා. දැන් පිටුමන්දුවගේ අර වයින් බොනකොට පොඩි අර කෑමක් මේවයි කියලා ගිහින් මට ඒක මතක් වුණේ. මම හිතන්නේ ඒක අරන් ගියේ එතන ඒ මාළු තමයි අරන්. අර යන්නේ නැති එතනට වෙන්නේ නැහැ. ඒක තමයි ඒක. පස්සේ තමයි මට දැනුනේ. ඉතින් ඒක මේ ඇත්තටම කියනවා මේ මාළුකත් එක මේ සිනමාවට අදාළ නැති ඒක වෙනම දර්ශනයක් කියලා තමයි මම දැක්කේ. ඔවුන්ට මාළු ආහාරය සුපභෝගී ආහාරය. යුද්ධය ඇතුළේදී ඔවුන් ඊටම සරල ආහාර වලින් ජීවත් වෙන්නේ. මේ අඩුගානේ අර කුකුලෙක්වත් මරන්නේ නැහැ. කුකුලේ මරන වෙඩි දියන්න මට වෙඩි දියන්න බෑ. නමුත් අවසානයේදී මේ සපත්තු දෙකකට තරුණයෙකුට වෙඩි දිලා මරනවා. මේ තරට වෙනස් වෙනවා. ඒක තමයි අනිත් සංගීතඥයෝ මේ ඊටම
විශිෂ්ට සංගීතඥයෙක් මේ සිම්ෆනි මේ ඔකෙස්ට්‍රා එකක වැඩ කරන දෙන්නේ. ඔව් වෙනස් වෙන විදිහ. يعني පාරාගත කරන්න බෑ මොකද යාට මයින් එකේ තියෙන ඔව් නමුත් ඔහු අවසානයේදී ඔහු වෙනස් වෙන විදිහ. ඒ කියන්නේ යුද්ධයේ මිනිස්සු වෙනස් කරන විදිහ. ඒ සමහරවිට අපි තාම සෞම්‍ය ගතියුන තියෙන කය වෙන්න පුළුවන්. නමුත් අපට තීරණ ගන්න වෙනවා ජීවිතයේදී අවසානයේදී ජීවිත රැක ගන්නවා. ඒක දැන් අර ඊවා කිසිම ඒ කියන්නේ ඇයිගේ කිසිම හැඟීමක් නැහැ මේ ඇයි එකතු වෙනවා මේ ලිංගිකව එකතු වෙන්න අර පුද්ගලයෙක් මොකද උන් දෙදෙනාගේම ජීවිතේ බේර ගන්න. හැබැයි ඒක කිසි තැනක ඒක පැහැදිලි කරන්න යන්නෙත් නැහැ. මේවා ඕන කෙනෙකුට ඒක සාධාරණ යෝගී අවස්ථාවකදී එන්න වෙනවා. අපේ ලංකාවේ තියෙන වෙලා තියෙනවා. මේ ඒකම දෙයක් කියන්නේ මේ අඬන එකෙන් සාහනයක් කරනවා නම් අඬන. ඒක තව එකක් මම දැක්කේ අර යුද්ධයේ කරපු එකේ අර මයින් ගන්න යනකොට දුවපත ෆෙරියකින් නේද යන්නේ යාපේ දුවපත. ඒකේ බෝට් එක වෙන්නන්නේ නැහැ සද්ද විතරයි අපිට ඇහෙන්නේ. ඔව් ඇත්තටම මේ බර්ග්මාන් මේ සවුන්ඩ් ට්‍රැක් එකත් එක්ක කියන්නේ සවුන්ඩ් ට්‍රැක් එකකින් කොහොමද විෂුවල්ස් පවන්න කියන එකට බර්ග්මාන් අතරම ඒ කියන්නේ අපි කියන වචනයකොත් පිකාසෝ වෙන්නේ. ඒ කියන්නේ අර මුල් එකේ බැලුවත් අර තරුණිය උදේ නැගිටලා මේ ඉව නැගිටලා උදේ ඇවිල්ලා අර ටිකක් අපේ පාරේ ගොඩක් මාරපෑන්ලා වගේ ඒ එන එක අවසානයේ සවුන්ඩ් ට්‍රැක් එකෙන් තමයි ඒක කන්ටිනියු කරන්නේ. ඒක දිගට ගෙනියන්නේ. ඒ වගේ තමයි අනිත් එක අර ෆෙරි කියන එක දැන් ඔය ස්කැන්ඩිනේවියන් රටවල් වල මේ දුප්පත් රාජ්‍යයන්නේ. ඒගොල්ලෝගේ විශාල ෆෙරිස් තියෙන අර වාහන සමහරට මේ 30 40 වාහන දාගෙන ඒගොල්ලෝ කෙලිම බ්‍රිජ් එකෙන් ඒකට දානවා. ඒකෙන් ඊළඟ තැනට යනවා. ඒක සාමාන්‍ය ඒගොල්ලෝගේ පුරුද්ද. ඒක තමයි ඒ තියෙන්නේ. නැතු වෙන යන්න මාර්ගයක් නැහැ මුදු මාර්ගනේ තියෙන්නේ. ඒක හැබැයි විතරයි අපිට දෙන්නේ අපි මේක. ඔව් ඒක ඇත්තටම දැන් ඔව් අර ඒ ස්වීඩ්නේ අනන්‍යතාවය තමයි ඒක ඇතුලේ තියෙන්නේ. මේ අපිට වැඩි එහෙම මේ ෆෙරිය වල යන අත්දැකීම අපට අඩු වෙන කැලණි පන්සලේ ඒකට කැලණිට ගියොත් වගේ හැරෙන්න. කයිට්ස් යනකොට ඔය වගේ හැරෙන්න අපිට එහෙම ලොකු අත්දැකීමක් නැහැ. ඒ සංකේතන අනිත් එකේ යුද්ධ වෙලාවේ යන අතර වාරේ යුද්ධයේ භීෂණය කියන එක මවල තියෙනවා අර ඊට ඉස්සෙල්ලා ඉතින් බෝම්බ පුපුරනකොට කැලේ වාට ලයිට් වෙනවා 3-4 පොළ දෙන්නවා. ඒක ගෙදරින් පෙන්නනවා ගෙදර ජනෙල් ලස්සෙන් ඒ ලයිට් එක ඒ විදිහටම ටක් ගාලා ජනෙල් 4-5න් එක විදිහටම එනවා වගේ. ඉතින් ඒක ලයිට් එක දාලා තාක්ෂණය කරන්න ඇති. අනිත් එක ඒ අර ගිනිගත්ත කැලේ අර කෝටු එතකොට ගෙවල් දොරවල් ලරවනවා ඒක හදපු එකක් නෙමෙයි. කියන්නේ එකක් නෙමෙයි හදපු කැලේ කියලා ගත්ත ඕරිජිනල් ඩිපාර්ට්මන්ට් එකෙන් මේ කරන්නේ ෂොට් එකක්. ඒක ඇත්තටම මේකෙන් පේනවා මේ භීෂණය කොච්චර දරුණුද කියන එක අපිට දැනෙනවා. චිත්‍රපටයේ ආරම්භයේ ඊටාම ලස්සන වනපෙටක් තියෙනවා වාසුවේ. අවසානයේදී අර ඒගොල්ලෝ දෙන්න ඇවිදගෙන යනවා මුළු කැලේම ගිනි අරගෙන. ඒ කියන්නේ මුළු ජීවිතේම ඉවරයි. පසුවෙම යුද්ධය නිසා විනාශ වෙලා. ඒ හරි. ඒ වගේ දේවල් තමයි අපි දැක්කේ. අන්තිම සීන් එකේදී අර පුරියා කියනකොට එයා උරුල්ලලා අර ඊනේ ඉස්සෙල්ලා කියන ෂොට් එකේ කන්දර ක්ලෝස් අප් එක 100 කිලෝ වගේ ළඟට අරගෙන කියන දෙන්නේ නිකන් නැගිලා වෙන ඒ වගේ ලක්ෂණ දුන්නේ. ඒ ලක්ෂණ ඉවැන්ට්ලි අපතර කතා කරන දෙන්නේ ඇගීම් ටික සම්පූර්ණ ප්‍රොජෙක්ට් වෙනවා. ඒක තමයි බර්ග්මාන්ගේ දක්ෂතාවය. අතරම මේ විමුක්තියට එහෙම වුණා නම් බර්ග්මාන් සහ තාර්කෝක්සි තමයි දෙක එකට එකතු කරලා බලපාලා තියෙන්නේ මේ. ඒක වටිනා චිත්‍රපටයක්. Yeah, I mean, you don't need much of a budget because Yeah. enemies, Bergman's movies sometimes like scenes from it's inside. Sometimes he was decided with that frame. That's because he tried to talk about the human brain and they are. Because it's a human story and it feels very captivating. That's why not got that 16:9 or like that. Beautifully filmed. Like the last scene, I mean, you don't know what their fate is. That's beautiful. Actually, I think Vimukti also inspired with that last scene. Oh, ඒ කියන්නේ ඇත්තම ඒ කියන්නේ චර්ච් එක කියන්නේ දෙවියන්ගේ හඬනේ. මුලම ඉන්නේ නම් අර මේ එලාම් එක වදින්නේ මේ උදේ අවදි වෙන එලාම් එක. ඔව් ඇත්තට අර හමුදා කණ්ඩය ඇවිල්ලා ඒගොල්ලන් එළියට ගන්නේ මේ කුඩා දේවස්ථානය ඇතුළේ ඉඳගෙන මේ මතක නම් අර කවුද මේ
නගරාධිපතිවරයා මේ එක ඕන එළියට එන්නේ මේ නගරේ කුඩා ගම්මානයේ ඉන්න සිල්දනාර දේවස්ථානයේ ඇතුළේ ඉඳලා තමයි එළියට ගන්නේ. ඒ කියන්නේ මේ කුඩා දූපතක් එතකොට ලොකු සංකේතාත්මක හැඟීමක් පාවිච්චි වෙනකොට මට නම් ඒක දැනුනේ නැහැ. නමුත් ඒ කියන්නේ මේ ටයිම් ඇන්ඩ් ස්පේස් පාවිච්චි කරන්න සහ ලොකේෂන් එක ඇතුළේ තියෙන දුර පාවිච්චි කරන්න ඔහු ඒක කරනවා වෙන්න පුළුවන්. මේ තව දෙයක් නෝටිස් වුණා නම් මේ දැන් අපි ගොඩක් වෙලාවට අපේ චිත්‍රපටවලදී අපි ෆිල්ම් එකේ ටයිටල් වෙන්න ඉවරනම තමයි ෆිල්ම් එක පටන් ගන්න ෆස්ට් ෂොට් එක. මේක සම්පූර්ණ වැරදි. ඇත්තටම ශාලාව අඳුරු වෙලා ටයිටල් බාර් එක පටන් ගන්නකොටම ෆිල්ම් එක පටන් ගන්නවා. දැන් මේකේ යුද පසුබිම සම්පූර්ණයෙන්ම තියෙන්නේ ටයිටල් බාර් එක. ටයිටල් බාර් එක ඇතුලේ තමයි අර වෝකි ටෝකි වලින් කතා කරන ඒවා යුද වාර්තා රේඩියෝ ස්වින් භාෂාවේ ගැන දේවල් ඒ ට්‍රැක් එක තමයි සම්පූර්ණයෙන්ම යන්නේ. දැන් අපි මේක ගොඩක් වෙලාවට අපේ චිත්‍රපටවල දකින්න අඩුයි. දැන් චිත්‍රපටවල අතරම තියෙනවා. නමුත් මුල් කාලේ මොකක් හරි මියුසික් එකක් එක ටයිටල් එකක් දාලා වෙනම ටයිටල් එකක් දාලා මියුසික් චිත්‍රපටය පටන් ගන්නවා. නමුත් මේකේ චිත්‍රපටයේ සම්පූර්ණ ඇට්මොස්ෆියර් එක අරගෙන ඇවිල්ලා ඉවරයි. ඒ ටයිටල් බාර් එකේ ටයිටල්ස් එක යන සවුන්ඩ් ට්‍රැක් එක. මේක ඊටාම වැදගත් ඉගෙන ගන්න පුළුවන් කාරණයක්. මොකද අපිට ඒ කියන්නේ චිත්‍රපටයේ ශාලාව අඳුර වෙන තැන ඉඳගෙනම චිත්‍රපටය තමයි ඕනේ. චිත්‍රපටයේ අවසන් කරනකොට පාට අවසන් කරනකොට සහ ඇත්තම ගැඹුරු නිශ්ශබ්දතාවයක් නේ. ඒ කියන්නේ ඇත්තම ඒකේ බර්ග්මාන් කරන්නේ යුද්ධයේ අවසානයේදී ඉතුරු කිසිවක් ඉතුරු වෙන්නේ නැහැ. ශූන්‍යතාවය වගේ දෙයක් තමයි ඉතුරු වෙන්නේ. ශූන්‍යතාවය කියන්නේ ධර්මයේ ඉහළම තියෙන ශූන්‍යතාවය නෙමෙයි, කිසිවක් නැති අහිමි තැනක් තමයි ඉතුරු වෙන්නේ. සහ යන දිශාවක් හෝ ඊළඟට කුමක් වෙයිද කියන අනිශ්චිතභාවයේ තියෙන දෙයක් විතරයි ඔවුන්ට ඉතිරි වෙන්නේ යුද්ධය නිසා කියන එක තමයි ඒක කියන්නේ. මේක ඔප්පු වෙනවා මේ වාර මේ ඊශ්‍රායල් අයිරාන යුද්ධයේ අනිවල ඉන මේ ගඩොල් ගොඩක් ඉතුරු වෙලා තියෙනවා. කොයි විනාශ වෙලාද තියෙන්නේ. ඒක තමයි. ඒ කියන්නේ අපේ යුනිවර්සල් සර්වකාලීනයි මේ චිත්‍රපටය. ගොඩ නගවු මේවා මොකුත් නැහැ. ගොඩවල වල ටිකක් තියෙනවා. ඒකත් අනිත් එක මේ එයාගේ හැම කිස්සට ඉන්න ඔය ගින්දර දිනවා. මේකෙත් ඒ ගිනිජාලාවල් තියෙනවා. ඒක මම කියන්නේ නිකන් ගින්දර දිනවද ගන්න බෑ. දැන් ගෑස් මේ පාවිච්චි කරන්නේදී ගෑස් හරහා ගත්ත ගින්දර. ඔව්. නැතම ගින්දර නිවෙනවා, අඩු වෙනවා, වැඩි වෙනවා. අපි විදියට තියාගන්න මේ මොකද අපි කන්න කියන ඉස්සරහට මම රඟපෑවා. ඒකෙත් ගින්දර මේ ප්‍රශ්නයක් ඇවිල්ලා ගෑස් එකෙන් තමයි ගින්දර. ඒක මට ඔළුවට ආවා ඒක. බෙල් දෙක පාවිච්චි වෙන එක. දැන් අතන ඒක පළවෙනියෙන්ම ඩයලොග් එකේ කියනවා මේක මේ වෙලාවේ එහෙම 80යි කියන එක. ඒක මට නොටිස් වෙච්ච නැති කාරණයක් චිත්‍රපටි. මේ 2 weeks out box. It will be something in the No, they showed the church earlier. Before the banquet, for the wine and all, just before that. සමහර විට ඒක මොකක් හරි ඔමිනස් දෙයක සයිට් එකක් විදිහට දාගත්ත වෙන්නේ පුළුවන්. මේ මට චිත්‍රපටිය සම්බන්ධ දෙයක් මේ චිත්‍රපටි කෙලිම සම්බන්ධ නැහැ. නමුත් මම හිතන්නේ මේ ලංකාවට බර්ග්මාන් ගැන මිනිස්සු නඳුනේ දැන් ලංකාවේ වාරණ මණ්ඩලයේ සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඊගාලිට පල්ලෙවල කියලා මහත්තේ ආර පල්ලෙවල තමයි සබිජේ මහත්තයා බවදින ගාලේ මේ චිත්‍රපටි වෙලකට මේ වේදනාවේ පස්සේ තානම් කිව්වා. ඒ විශ්වවිද්‍යාලයේ අපි ඔක්කොම බලාපොරොත්තු වෙන්නේ ඉදාන් නම් තමයි මම හිතන්නේ මේ බර්ග්මාන් කවුද කියලා මිනිස්සු හොයන්නේ. කොනියන් ඇලිසන්ඩ්‍රා ෆිල්ම් එකේ තානම් කරේ. මිනිස්සු මේ ෆිල්ම් එකත් වලට ගත්තා. ඒ කාලේ මේ ෆිල්ම් හොයන්න විදියක් නැහැ. නමුත් මිනිස්සු බර්ග්මාන් කවුද කියලා බලනවා නම් උනන්දුවක් ඇති වෙලා සාමාන්‍ය ප්‍රේක්ෂකයාගේ මිනිස්සු බර්ග්මාන් හොයන්න පටන් ගත්තා ඉන්නේ. ඔව් නැතර මේ කොනියන් ඇලෙක්සැන්ඩර් වලින් තමයි මේ බර්ග්මාන් ගැන දැනගත්තේ ලංකාව. අගෙන කියවන්න මම පිට කිව්වා. අතන මේ ඊට වැඩි ගොඩාක් විශේෂ චිත්‍රපටි බර්ග්මාන්ගේ තියෙනවා. නෑ අද උනරද මම දැනගත්තේ ඌ මේ නාට්‍යකරුවෙක් කියන්නේ. නෑ ඌ තනිකරම ඒ සීතකාලේ සම්පූර්ණම නාට්‍යකරුවෙක් තමයි කරන්නේ.
මගේ නාට්‍ය වල නම් කියනවා නැහැ. ඇත්තම අර නිකන් ඒක මේ කවුද මේ ලංකාවේ අපි ගත්තොත් එහෙම මේ පහදමසේකර වැහුණා වගේ මේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගෙන් මේ සිනමාවේදී මේ බර්ග්මාන්ගේ බර්ග්මාන් කියන සිනමාකරුවගෙන් බර්ග්මාන් කියන වේදිකා නාට්‍යකරුවා කියලා තියෙනවා. ඒක ලෝකෙට කියන්නේ නැහැ මේ වේදිකා නාට්‍ය ලෝකෙ දකින්නේ නැහැ. නමුත් ඔහුගේ ප්‍රැක්ටිස් එක වේදිකාව. කියන්නේ කීවේ නාට්‍යයක් කළා නෑ. නෑ. ඒතර ඒකෙන් දැන් අපිට මේ චිත්‍රපටි අපි මේ වේදිකා නාට්‍ය අපි කවුරු ට්‍රාන්ස්ලේට් කරලා මේ ලංකාවේ කරලා නැහැ. Was this made in African ratio? Was it a television variant or was it made? But it was filmed in African ratio. It's not because it came in '68, right? By then we had. Yeah. So was it purposely filmed? Maybe sometimes. Some directors do. Yeah. I was expecting it to suddenly. No. Yes. Yes. It's like film festival එකේ මාලම්බට festival එක. ඊට පස්සේ අපි ආපහු විශ්වවිද්‍යාලයෙන් මේ පදනම් ආයතන කියලා පෙන්නුවා තාර්කෝස්කිගේ festival එක. තාර්කෝස්කි එක්ස්පර්ට් කෙනෙක් ප්‍රොෆෙසර් කෙනෙක් රෂ්‍යාව වලින් ආවා යුනිවර්සිටි එකට. ඒත් එක්ක රිගර්ටම ෆිල්ම්ස් හතක් කරා. ඒකෙන් තමයි අපිට පොඩක් පුරුනේ මේ බලන්න නැතයියක්. ඇත්තටම අර සමහර දැන් අර ආපු මේ චර්ච් බෙල් එක දැන් ඒ වගේ දේවල් සමහර ලාවට මේ ඒ ස්වීඩන් මේ ඔරිජින් එක ඇතුළේම සමහර එක මීනින්ග්ස් තියෙන්න පුළුවන්. අපට අහුවෙන්නේ නැති එකපාර. මොකද ඒක මම මේක මට මේ දැන් මතක් වුණේ මේ තාර්කෝස්කි අපි මේ ප්‍රොෆෙසර් කෙනෙක් මේ තාර්කෝස්කි එක්ස්පර්ට් කෙනෙක් ආවා රෂ්‍යාවෙන්. එයාත් එක්ක තමයි අපි මේ චිත්‍රපටි හත පෙන්නුවේ පදනම් ආයතනේ. ඒ සමහර සීන්ස් එයා දාලා පෙන්නුවාම තමයි අපි එච්චර දැකලා තියෙන්නේ. අපි කවදාවත් ඒක ඇතුළේ ඉන්නවා දේවදූතයෝ එහෙම අපි කවදාවත් දැකලා නැහැ. එයා ෂොට්ස් බයි ෂොට්ස් වෙනවා මේ මෙතන වෙනතු. ඒ කියන්නේ සුදුයි සම්පූර්ණ සුදු පැහැ ඇතුලේ පුංචි වෙනසකින් විතරයි ඒවා පේන්නේ. ඒ කියන්නේ ඒවා ඇත්තටම පෙන්නුවේ නැත්තම් බල දකින්න බෑ අපිට. ඒවා ඇත්තටම මේ රෂියන් සමහර මිතොලොජිස් එක්ක එන දේවල් ඒවා ඇත්තටම පොඩි ක්‍රිටික්ස්ලාගේ කාරණේ තමයි ඒවා හොයලා මේ හරියට මතු කරන එක. සමහර ලාවට ඒවා අපට අහුවෙන්නේ නැහැ. ඒ ඔරිජින් එකේ ඉන්න කෙනෙකුට තමයි අහුවෙන්නේ. මොකද මට ඒ තාර්කෝස්කි මේ ෆෙස්ටිවල් එකේදී ප්‍රොෆෙසර් යා එක්ස්පර්ට් තාර්කෝස්කි යාගේ චිත්‍රපටි වල යාගේ ස්පෙෂලායිසේෂන් එක තාර්කෝස්කි. එයා ඇයි මේක මෙහෙම පෙන්නලා තින්නේ මෙතන මේ දෙවියන් මේ ඉන්නේ දෙවිවරු කියන එක මිනිස්සුත් එක්ක එක පෙළට දෙවිවරු ඉන්න වෙන කනක ප්ලේස් කරනවා. කවදාවත් අපි චිත්‍රපටි කලින් දැකලා නැහැ. දැන් දාලා නැවත පෙන්වුවාම තුන්වෙනි පාර විතර පෙන්වුවාම තමයි අපිටත් ඇහැ උරුලා දැක්කේ. ඒ තරම් සියුම්. ඉතින් ඒවා අර ඇත්තම චිත්‍රපටි වල තියෙන දේශීය අනන්‍යතාවයන් තමයි. Actually, give an answer to your question whether this was purposely shot like this. Yeah. This 4x3. Yeah. There are two reasons. One was the one sir mentioned. That's what this Bergman was very much familiar with. He was familiar with this 4x3 structure. Oh, so that's Yeah, that was one reason. The second reason was this is like he's following this newsreel and documentary point. He wanted that for his film because back then television was 4x3, Yeah. and that's how they telecasted all the war news and everything. So he wanted this real life situation, real life look to the film as well. Those are two reasons. And the thing is, the Second World War also document in 16mm using 4x3 structure. Our Mia Singh also worked with that Second World War, some incident, no? Not that incident. He worked with some relatives. I read somewhere. That's because he is very familiar with handheld camera, especially in Valikata. He worked in Vietnam War or like that as a documentary cinematographer. So that's why he's very familiar with the handheld camera, especially in Valikata.
අපිට අදහසක් දක්වන්න පුළුවන්. And speaking of music, I just want to say, I mean, both Bergman and Satyajit Ray as well, they are very good at not using music. This is not the first instance that they. So I mean, sometimes it's very silent. There's not just there's the sound of the wind or something like it's chant whenever they are all good at that kind of using very minimal music, very eternal music. Making it very realistic, so that very good. I would like to suggest watch one day Charulata. I haven't seen it. හරි එහෙනම් අපිට පුළුවන් මේ සිනමා කතිකාව අවසන් කරන්න අද දවසේ තව පුත අදහස් තියෙනවද නැත්නම් මෙතන අවසන් කරමු. හරි. එහෙනම් බොහොම ස්තුතියි මේ මාසික සිනමා කතිකාවට සම්බන්ධ වුණාට අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ සිනමා කතිකාව සමග සම්බන්ධ වෙයි කියලා මේක ඉදිරියට ගෙනියන්න තවදුරටත් වර්ධනය කරගන්න. එහෙනම් බොහොම ස්තුතියි සහභාගීත්වයට ඒ වගේම බොහොම ස්තුතියි අරුණ ලොකුලියන අපේ සර්ට මේ අවස්ථාවට සහභාගී වුණාට සමේ දැනුම ලබා දුන්නා.